අනිත් එක මේ දන්සල් දෙන මිනිසුන්ට බනින්න එපා දෙන්න කියන්නේ. ඒකේ විපාකේ ආත්ම භාව 100ක් පස්සෙන් එනවා කියනවා. දැන් දන්සල්ට ඉන්නේ තිරිසන්නෝද? මිනිස්සුනේ ඉන්නේ මිනිහෙක්ට දන් දුන්නොත් දුස්සීල මිනිස්සෙකුට පවා. දන්සල්ට එන කෙනාට කටක් දීලා යවනවද? එකපාරක්ද දෙන්නේ සමහරවිට කීපවතාවක් දෙනවා මිනිස්සු කී දෙනෙක් එනවද මේ දන්සල් දෙන මිනිස්සුන්ට එක දෙන්න. ඒක AI ටෙක්නොලොජි එකෙන් හදලා තියෙන්නේ මේ LED වලට මේවා සප්ලයි කරලා තියෙන එහෙම. එපා මම දැක්ක එකෙක් දාලා තිනවා දන්සල් ඉහළට ඇවිත් පන්සල් පහළට ගිහින් ගා. ඔය වගේ පෝස්ට් දාන්නේ දන්සලකට ගියපු එකකුත් නෙමෙයි පන්සල ගියපු එකකුත් නෙමෙයි. එන වටිනවනේ යකෝ නිකන් දෙන්නේ. ඌත් ඔය පෝස්ට් දාන්නේ පන්සල් ගියපු එකෙක් නම් ඔක දන්නෙත් නෑ. මොකද පන්සල් ගියපු එක දන්නවා මම පන්සල් ගියා ආපු නැති අය ඉතින් අපි දන්නේ මම ගියා එච්චරයි. පන්සල් යන මිනිස්සු සාමාන්‍යයෙන් නොයන උන්ට බණ බැන ඉන්නේ. ඔය දෙකම දාන්නේ ගෙදර ඉන්න එකෙක්. ඌ Facebook එකෙන් දින්නේ ගෙදර ඉන්න ඉන්නනේ. සුදු පාට ඇඳගෙන නැෂනල් එකක් එහෙම ඇඳගෙන මේ වෙඩින් එකට. වෙඩින් එකට යන්නේ හොඳ කලර්ෆුල් ඇඳුමක් ඇඳගෙන එහෙම නියන්නේ. ඒ තැනට ගැළපෙන ඇඳුමක් තියෙනවා. ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්නේ කවදා හරි වයසට යනවා. ඔයාලට ඒක තේරෙන්නේ නැත්තේ ඒක ලොකු කාලයක් නේ. තව අවුරුදු 10ක් 15ක් විතර ඔයාලට තව තියෙනවා. ඔයාලා ඒකට දානවා. විභාගෙටත් ওই ටිකනේ ඔයාලා කරන්නේ. තව මාස 5ක් තියෙනවානේ මේක. ඒ වැඩේම තමයි අතනක් තියෙන්නේ. හැබැයි හොඳට බලන්න. එකපාරක් ලිවලා මේක තමයි හොඳට දන්නවා. ටර්ම් ටෙස්ට් හරි ලියලා තියෙනවනේ. හැම ටර්ම් ටෙස්ට් එකකටම ලියද්දි හිතෙනවා ඊළඟටවත් මහන්සි වෙනවා කියලා. හැම එකක්ම ලියද්දි තමයි ආදීනවේ තියෙන්නේ. නිකන් ගෙවපු කාලේ කොයි වගේද ගෙවුනේ කියලා දැනෙනවා ලියද්දි. ඒ හින්දාවත් ඊළඟ පොයේ දවසට මොන හරි කරගන්න. අනිත් එක මේ දන්සල් දෙන මිනිසුන්ට බනින්න එපා දෙන්න කියන්නේ. තිරිසන් සතෙක්ට කෑම ටිකක් දුන්නොත් බත් කටක් ඒකේ විපාකේ ආත්ම භාව 100ක් පස්සෙන් එනවා කියනවා. දැන් දන්සල්ට ඉන්නේ තිරිසන්නෝද? මිනිස්සුනේ ඉන්නේ මිනිහෙක්ට දන් දුන්නොත් දුස්සීල මිනිස්සෙකුට පවා ආත්ම භාව 1000ක් පස්සෙන් එනවා කියන පින එක බත් කටක් දුන්න. දැන් දන්සල්ට එන කෙනාට කටක් දීලා යවනවද? එකපාරක්ද දෙන්නේ සමහරවිට කීපවතාවක් දෙනවා මිනිස්සු කී දෙනෙක් එනවද මේ දන්සල් දෙන මිනිස්සුන්ට එක දෙන්න. ඒ මිනිසුන්ට ප්‍රතිපත්තිය උගන්වන්න යන්න ඕන. නමුත් ඉස්සෙල්ලා මේ මිනිස්සු කරන දේ කරන්න දෙන්න ඕන. ආමිසේ එපා කිව්වේ නෑනේ. ඒක එපා කිව්වේ නෑනේ. වෙසක් කූඩුවක් හදන මිනිහට වෙසක් කූඩුව හදන්න දෙන්න ඕන. ඒකට උදව් කරන්න. දැන් මම ඔය මේ පොසොන් එකේ පොඩක් එළියට ගියා. ඒ යනකොට මම ඔය වෙසක් කූඩුවෙම හොඳ ලස්සනට හදලා තියෙන. ඒ මිනිස්සේ සතුටින් මේක හදලා තියෙන්නේ. ඒ තැන් වලින් මම බහිනවා. උදේට පිළිගන්න. බැහැලම ඒක බලන්න යනවා. ගිහින් ඒක හදලා තියෙන මිනිස්සයා කොයි කර ආධාර හරි මොකක් කර පෙට්ටියක් දාලා ඒකට සල්ලිත් දානවා. එහි මිනිහට හිතා ගන්න බෑ. ඊට පස්සේ ෆොටෝ ගන්න හදනවා. දැන් මේ ළඟදී මම ගියා තොරණක් දැක්කම් පොඩි තොරණක්. ඒක හදලා තින්නේ ඉංජිනේර කෙනෙක්. තේරුණාද? මේ මලියදේවට ගිහපු මේ කොල්ලෙක්. එයා ඒක AI ටෙක්නොලොජි එකෙන් හදලා තියෙන්නේ මේ LED වලට මේවා සප්ලයි කරලා තියෙන එහෙම. ඒක හරි ලස්සනයි. මේ පරමවුල පැත්තේ මේ අලුව පැත්තේ. ඉතින් මං ගිහිල්ලා බලලා ඒගොල්ලන් පොඩි දිරිමත් කිරීමක් කරා. තව මේ ඉස්කෝලේකට මං ගියා. ඉස්කෝලේ ළමයි හදලා එක වෙසක් කුඩ පොඩි උන් ඉතින් මිනිස්සුන්ව දිරිමත් කරන්න මොන හරි දෙයක් කරපුවාම මේ උන්ට මේ එක මේවා කියන්න යන්න එපා. මං දැක්ක එකෙක් දාලා තිනවා දන්සල් ඉහළට ඇවිත් පන්සල් පහළට ගිහින් ගා. ඔය වගේ පෝස්ට් දාන්නේ දන්සලකට ගියපු එකකුත් නෙමෙයි පන්සල ගියපු එකකුත් නෙමෙයි. අයි දන්සල් වලට ගියපු එකාට දන්සලත් එන වටිනවනේ යකෝ නිකන් දෙන්නේ. ඌත් ඔය පෝස්ට් දාන්නේ පන්සල් ගියපු එකෙක් නම් ඔක දන්නෙත් නෑ. මොකද පන්සල් ගියපු එකා දන්නවා මම පන්සල් ගියා ආපු නැති අය ඉතින් අපි දන්නේ මම ගියා එච්චරයි. පන්සල් යන මිනිස්සු සාමාන්‍යයෙන් නොයන උන්ට බණ බැන ඉන්නේ. ඔය දෙකම දාන්නේ ගෙදර ඉන්න එකෙක්. ඌ Facebook එකෙන් දින්නේ ගෙදර ඉන්න ඉන්නනේ. මේ එහෙම කරන්න එපා. තරුණ කොල්ලෝගේ ලුන් කැමති දන්සලක් දෙන්න. දුන්න දෙන්න. අනිත් එක මම හරි විරුද්ධයි මේ පන්සල් වලට සුදු අතින් සැරසී පමනක් එන්න. හරි කතාවක්. මිනිස්සු ගමනක් යන්නේ සුදු ඇඳගෙනද? මේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට පන්සලකට එන්න දෙන්න ඕන. මේ ඕන උන් ඉස්ට පස්සේ තේරුම් ගනි. අපි උනත් පන්සලකට යනකොට එයා සංවරව යනවා සුදු පාටක් කරගෙන. හේතුව මොකද්ද? ඇඳුම විසින් අපිව පාලනය කරනවා නේද?
සුදු ඇඳාම එහෙම එකක් තියෙනවා. තැන් තැන්වල දුවන්න බෑ, ගස් නගින්න බෑ, එහෙම බෑනේ. හරි? ඒක ඇඳුම විසින් අපිව පොඩි කන්ට්‍රෝල් එක තියන් ඉන්නවා. ඒතර පස්සේ ඔක මොලේ මෝරද්දි තේරෙනවා ඒ තැනට යන්න ඕන ඒ විදිහට ඇඳගෙන කියලා. දැන් අපි යනවද දැන් සුදු පාට ඇඳගෙන නැෂනල් එකක් එහෙම ඇඳගෙන මේ වෙඩින් එකට? වෙඩින් එකට යන්නේ හොඳ කලර්ෆුල් ඇඳුමක් ඇඳගෙන එහෙමනේ යන්නේ. ඒ තැනට ගැළපෙන ඇඳුමක් තියෙනවා. පස්සේ තේරෙනවා. දැන් ඔයාලා සර්ජරියක් කරන්න යනකොට ළමා සාරියක් ඇඳගෙන යන්නේ නැහැ නේ ඉස්සරහට. ඒක ජාතික ඇඳුම කියලා. ඒකට වෙනම සර්ජරි කිට් එකක් තියෙනවා. පන්සලට කැමති එක යන්න දෙන්න. පටාචාරා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවේ කොහොමද? සුදු අතින් සැරසිලාද? ඇඳුම් තිබුණෙත් නැහැ. ඒ කාලේම මෙවුන් හිටියා නම් එමෙ එන්න දෙන්නෙත් නැහැ. යනවා කියලා සුදු හොයාගෙන යනවා ගිහින්. හෙල්වෙලෙන් ආවා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ උපාසක පිරිස බොහෝ ඉඳලා තියෙනවා. එක උපාසකෙක්වත් නැවැත්තුවේ නැහැ කියන පටාචාරව. ඒ නැවැත්තපු නැති නිසා තමයි අදටත් ගැහැණුන්ට සියල්ල අහිමි වෙද්දි මතක් කරගන්න එක්කෙනෙක් ඉතිරි වෙලා තියෙන්නේ. ගැහැණු උදවියට අහිමි වෙද්දි ළඟට ඇවිල්ලා අනිත් අය කියනවා උඹ වගේද පටාචාර කියන්නේ නැද්ද? ඔය පටාචාර කියන කෙනාට කොච්චර නැතිවද? ඉවසපන්. එහෙම ඉවසලා ජීවිතය රැකගත්තු ගැහැණු කී දෙනෙක් ඉන්නවද? වැරදි කරන කී දෙනෙක් බේරිලාද අඟුලිමාල රහතන් වහන්සේ ගැන අහද්දි? ඒ ශ්‍රේෂ්ඨ චරිත බිහි වුණේ මේ විකාර අදහස් වලින් නෙමෙයි. ඔය දරුවන්ට මොන ඇඳුම ඇඳගෙන හරි කමන්නේ යන්න හිතනවනේ යන්න. පස්සේ තේරෙනවා මේකට ගැළපෙන ඇඳුමක් තියෙනවා. සංවරව යන්න. මොන ඇඳුම ඇඳත් කමන්නේ. මොකද ස්වාමීන් වහන්සේලා ඉන්න උන සමහර අය අනගාരികා. අනගාരിക කියලා කියන්නේ භ්‍රමචාරී. ඒතර උන්වහන්සේලා හිත රැකගෙන ඉන්නයි උත්සාහය. තාමේ උත්සාහය ඉන්නේ. ඒක කඩන්න හොඳ නෑනේ. ඒක ගෑනු ළමයි තේරුම් ගන්න ඕනේ එතෙන්ට යනකොට සංවරවන්ද දැන් මම ඔය සමහර මෙහෙණි ආරාම වලට මම යන්නේ ලේසියෙන්. මම යවන්නේ අපේ දුලාලේ කට්ටිය තමයි යවන්නේ. ඉහෙලා තියෙන අඩුපාඩු හෙලා මම සල්ලි දානවා හරි මොනවා හරි එහෙම තමයි මම කරන්නේ. මම ගෑවෙන්නේ හරි අඩුවෙන්. කියොත් යන්නේ ඊටාම සංවරව. ගිහලා මම උන්වහන්සේලාත් එක්ක වැඩි කතා බහට යන්නෙත් නෑ. පැත්තකට වෙන්නේ මොකද ඒ කාන්තා ජීවිතනේ. කෙස් ටික පවා අතහැරපු අය. ඔයාලට කෙස් අතාරින්න කොච්චර අමාරුද බලන්න. අග පැලුනොත් සතියක් කල්පනා කරනවා. පනාව දිහා බලාගෙන අඬනවා. මේම යනවා. මොකද මේ වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම බාලා පැත්තකට යනවා කියන්නේ. ඒතර එහෙම ජීවිතවලට අපි බාධා කරන්න හොඳ නෑ. දැන් ගෑනු ළමයි කියලා ස්වාමීන් වහන්සේලාගේ කකුල් අල්ලලා වඳිනවා. ඒක කරන්නේ නෑ. ඒක කරන්න හොඳ දෙයක් නෙමෙයි. පහුරු ගන්න එපා ගිහින්. කෑම හොයනවද ගිහින්? එහෙම කරන්නේ. ඒකේ උනාසලට හරි බාධාවක් ඒක. ඒව තීරුම් අරගෙන ජීවත් වෙන්න. මේ සදාකාලිකව ඉන්නව නෙමෙයි ඈ. ජීවිතේ අර්ථයක් තියෙනවා. අර්ථය හොයන්න එපා කියනවා නම් නෑ වැරදි. අර්ථයක් තියෙනවා. හොයන්න ඕන. දැන් ඔයාලට ප්‍රශ්නේ තියෙන්නේ අර්ථය හොයන්නවත් ක්‍රමයක් තේරෙන්නේ නෑනේ. ඒ නිසා එහෙම අර්ථයක් තියෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න. එතකොට ඔයාලට හම්බෙන වෙලාවට ක්ලික් වෙයි. මේක තමයි. හරිද?